ඔයාලට කියලා දෙන්නේ අද ඔයා මේ වීඩියෝ එක පටන් ගන්නකොට මුලදී දැක්කා වගේ AI වීඩියෝ එකක් සිංහල ප්‍රොම්ප්ට් එකක් දීලා ඉංග්‍රීසි වචනයක්වත් නැතුව සිංහල ප්‍රොම්ප්ට් එකක් දීලා සිංහල ප්‍රොම්ප්ට් එකකින් හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් මම අද ඔයාලට මේකෙදි කියලා දෙනවා සිංහල පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම AI වීඩියෝ එකකට ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද? ඒකෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපිට ඕන වෙන්නේ හෙලකුරු වගේ මොකක් හරි සිංහල ටයිප් කරන එකක් හරි නැත්නම් යුනිකෝඩ් වගේ ටූල් එකක් ඕන වෙනවා. එහෙම නැත්නම් ඊළඟට VO3 ChatGPT තමයි ඕන වෙන්නේ අපිට. මේකට ටූල්ස් තුනයි ඕන වෙන්නේ. හෙලකුරු එකයි VO3 එකයි ChatGPT එකයි. ඉතින් අපි මේ ටූල්ස් තුන පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරගන්න යන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර බලාගෙන හිටියොත් ඔයාලට හරියටම දැනගන්න පුළුවන් මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට Google Chrome එකට ආවන් පස්සට හෙලකුරු එකට තමයි මුලින්ම අපි යන්න ඕන. ඉතින් හෙලකුරු එකට ගිහිල්ලා අපි හෙලකුරු එකේ මෙන්න මේ විදිහට ඔයාලට voice typing කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන විදිහට මේ සිංහල ටයිප් කරගන්න උනත් පුළුවන්. ඉතින් මම නම් voice typing තමයි කරන්නේ. මොකද මට ගොඩක්ම ලේසි voice typing කරන එක ටයිප් කරනවට වඩා ඉක්මනින්ම අපිට ටයිප් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාට පේනවා ඇති මම මෙන්න මේ විදිහට තමයි ටයිප් කරගත්තේ. ඉතින් මෙතන තියෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන දුෂ්කර ගමකට රාත්‍රී කාලේ වැස්ස වහින වීඩියෝ AI වීඩියෝ එකක් කාටූන් ස්ටයිල් එකෙන් ජෙනරේට් කරගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් මට දෙන්න කියලා තමයි මම මේකේ කිව්වේ. ඉතින් මේක එතකොට voice typing වෙලා තියෙන ඔයාට පේනවා ඇති පොඩි පොඩි වැරදි තියෙනවා. මෙතන from කියන එකට prompt කියන එකට from කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට මෙතන ඒක මේ විදිහට හදාගන්න පුළුවන් ChatGPT එකට දෙන්න කලින්. ඉතින් අපි මේ ChatGPT එකට දෙන්න ඕන කමාන්ඩ් එක තමයි සිංහලෙන් හදාගත්තේ. එතකොට ChatGPT එකෙන් අවශ්‍ය විදිහට ඉංග්‍රීසි වලින් prompt එක හදලා දෙනවා. එතකොට අපිට ඉංග්‍රීසි දැනුමක් තියෙන අවශ්‍ය නැහැ මේ වැඩේ කරගන්න. ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ වගේ සිංහලෙන් voice typing කරලා. ඉතින් මම මෙතෙන්ට මේ විදිහට prompt කියලා දෙනවා. මේකේ මේ විදිහට ඉංග්‍රීසි තමයි අපි මේකේ සෙට් කරගන්න ඕනේ. මෙතනින් මේවට පේනවා ඉතින් මෙතන සිංහල කියලා තියෙන. ඉතින් මෙතන ඉංග්‍රීසි දාගන්න ඕන. voice type කරද්දී නෑ එහෙම අවශ්‍ය නෑ. ඔටෝම ටයිප් වෙනවා. ඉංග්‍රීසි වචනයක් කිව්වත් මේ විදිහට දැන් මේ generate කියන වචනේ ටයිප් වෙලා තියෙනවා පේනවා ඉතින් ඔයාලට. අන්න ඒ වගේ ටයිප් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් සමහර වෙලාවට වචන වැරදියට ටයිප් වෙනවා. ඉතින් ඒක නිසා මම මේ විදිහට ටයිප් කරගත්තේ. හරි ප්‍රොම්ප්ට් එකක් මට දෙන්න කියලා මේ විදිහට දාගෙන තියෙන්නේ. ඉතින් වැස්ස කියන එකට වැස්සස් කියලා ඇවිල්ලා ඒක වහින AI. මෙතෙන් AI කියන එකත් අපි AI කියලා දාගමු. මෙන්න මේ විදිහට AI වීඩියෝ එකක් කාටූන් ස්ටයිල් එකෙන් ජෙනරේට් කරගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් මට දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේක දුන්නේ. දැන් මෙතන copy text button එක දීලා අපි අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන මේ විදිහට යන්න ඕන ChatGPT එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් ChatGPT එකට තමයි මේ විදිහට යන්නේ. ඉතින් අපිට තියෙන්නේ සරලවම අර හදාගත්ත කමාන්ඩ් එක අපි සිංහලෙන් හදාගත්ත කමාන්ඩ් එක මේ විදිහට paste කරගන්න. ඉතින් paste කරගත්තන් පස්සේ ඔයාලට මේ විදිහට මේක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන අප්ලෝඩ් බටන් එක සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. ඉතින් එතකොට මෙයා අපිට ඉංග්‍රීසියෙන් ප්‍රොම්ප්ට් එක හදලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට මෙතන අහලක් තියෙනවා මේ සිංහලෙන්. ඉතින් ChatGPT එකට දැන් සිංහලත් තේරෙනවා. ඔයාලා දන්නවා ඇති මේ විදිහට තමයි ප්‍රොම්ප්ට් එක හදලා දීලා තියෙන්නේ. නිකන් හරහට වගේ තියෙන්නේ. ඒක අවුලන්නේ නැහැ. අපිට මෙතනින් copy කරලා දෙන්න පුළුවන් VO3 එකට. හරි ඉතින් මම මේක මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මම යනවා VO3 එකට. ඉතින් අපි මේක වල දන්නවා ඇති flow labs කියලා තමයි ටයිප් කරගන්න ඕන. මෙන්න මේ විදිහට flow labs කියලා. ඉතින් ඔයාලට පේනවා මම දැන් මේ විදිහට ටයිප් කරගත්තා. flow කියලා ටයිප් කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ. ඉතින් මෙතන create with flow දෙන්න. ඊට පස්සේ sign in වෙන්න ඉල්ලයි. ඔයා sign in වෙලා නැත්තම් ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට මේකට log වෙන්න. එතකොට මේ විදිහට load වෙනවා. ඊට පස්සේ මේ වගේ sign in වෙලා හිටියත් එයාලා අපිට sign in වෙන්න කියලා කියනවා. ඉතින් මේ වගේ තමයි අපිට sign in වෙන්න තියෙන්නේ මේකට. හරි ඉතින් මේ විදිහට මෙතන ඔයා get started දෙන්න. ඉතින් මේවා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට තියෙන්නේ මෙතන new project කියන එකට යන්න. එතකොට මෙන්න මේ වගේ
අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ අපි කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදියට මෙතන පේස්ට් කරගන්න තියෙන. ඉතින් මේකට ඔයාලට තේරෙනවා ඇති ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යම නැහැ. ඉතින් මෙතන settings ටික මම මේ විදියට හදා ගන්නවා. මෙතන Vio 3.1 Lite ඒකට credits 10යි යන්නේ. ඉතින් ඊළඟට මෙතන ingredients කියන එක මම ගන්නෙ නෑ. ingredients වලට දාලා තියෙන්නේ මේ විදියට. ඉතින් ඒකට අපිට මුකුත් අප්ලෝඩ් කරන්න ඕනේ නැහැ ingredients වලට දාලා තිබ්බට. මෙතන 16:9 රේෂියෝ එක වලට දාගන්න පුළුවන්. කැමති නම් 9:16 හදාගන්න පුළුවන්. මෙතන samples ගන්න මම එකට දාලා තියෙනවා. මේ විදියට settings ටික හරි වීඩියෝ ඔන්න ඔය විදියට දෙන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් යනවා දෙන්න. අපි බලාගෙන ඉමු හැදිලි ඉවර වෙනකම්. හරි ඉතින් විනාඩියක් වගේ ගියා මට මේක ජෙනරේට් වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේකේ වැස්සේ සවුන්ඩ් එකක් තියෙනවා. ඔයාලට ඇහෙනවා ඇති. මම මේ විදිහට සවුන්ඩ් එක වැඩි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට සබ් එකක් ඇහෙනවා ඇති. ලේසියෙන්ම වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? අද වීඩියෝ එක වලට වැදගත් වුණාද? එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හදාගත්ත වීඩියෝ එක ඔයාට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම තමයි මතක ඇතුව වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. මොකද එතකොට මම මේ වගේ වීඩියෝ ඉස්සරහට ගොඩාක් දානවා. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එක notification එකක් විදිහට මේක එනවා. ඒකට ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.